තමයි මේ කාලගුණය මේ විදිහට යනකොට අයහපත් ලෙස යනකොට සෝෂල් මීඩියා වල සුවිශේෂී චරිතයක් මේක ඉදිරිපත් වුණා. අන්න ඉදිරිපත් වීමත් සමග සමාජ මාධ්‍ය තුල ඉන්න කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා මේකට මේ වැඩිත් එක්ක සහයෝගය දැක්වුවා. ඉතින් අපිත් එක්ක ත්‍රිපෝෂ ෆැමිලි එකේ අයියෝ ආද උදේ ඉඳන්ම මේ දැක්ක වෙලේ ඉඳන් මේ කාලගුණ විපත්ති උන වෙලේ ඉඳන්ම සෑහෙන කැපවීමක් ගත් අපි දැක්කා. මොකක්ද මේකට එකතු වෙන්න හේතුනේ? දැන් අද උදේ පටන් ගත්තා තනියම යාළුවෝ කිහිප දෙනෙක් එක්ක. හැබැයි අද රෑ වෙනකොට මේ මහරගම මේක කිරෙන්න බඩු ගෙනල්ලා දෙනවා නන්දෙසි. ඔව්. එතකොට ඇත්තටම මාරම මේ වාසනාවන්තයි මේ වගේ එකතු වෙන එක ගැන. මොකද මේක හේතුව පටන් ගන්න අදහස ඇවිල්ලා මිනිස්සුන් උදව් කිරීම. ඇත්තටම දැන් ඒක මිනිස්සුන්ගේ හදවතට දෙන්න මිනිස්සු උදව් කරගෙන යනවා. ඒක හරි. මාර හැපි ඉතින්. දැන් ලංකාවේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා අපි පෙන්නලා දුන්නා. ඔව්. දැන් මොකක්ද මේ හරියට එනවනම් කොහොමද කට්ටිය එන්නේ කොහොමද මෙතන ආධාර දෙන්නේ? මෙතනට එන්න ඕන අනිවාර්යෙන් මේක මහරගම තරුණ සේවා සභාවට එන්න ඕන. මෙතනට ගේන රුපියලක දෙයක්වත් අපත යන්නේවත් අස්ථානගත වෙන්නේවත් නැහැ. හේතුව අපි මෙතන ගෙන දේවල් තරුණ සේවා සභාවට අපි කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා තමයි මේ වැඩේ කරන්නේ. මේක තරුණ සේවා සභාවට බාර දෙනවා. තරුණ සේවා සභාවට බාර දුන්නාට පස්සේ එතනින් අපි බාර දෙනවා ආරක්ෂක අමාත්‍යාංශයට. ආරක්ෂක අමාත්‍යාංශය මගින් රණවිරුවන් මගින් අදාළ තැන්වල ලබා දෙන්නේ. මොකද අපි තමයි ලබා දෙන්නේ හිටියේ. මොකද අපිට මේක කරන්න බෑ. මොකද අවදානම් කලාපවලට යන්න බෑ. දැන් උදේ ඉඳන්ම ඔයා පටන් ගත්තා මේක මම මේ වගේ දෙයක් කරනවා කියන එක ආරම්භ කරා සෝෂල් මීඩියා එකේ. ඊට පස්සේ හවස හිතුවද මේ වගේ දෙයක් වෙන්න පුළුවන් වෙයි කියන එකක්? නෑ මං කොහෙත් හිතුවේ නෑ. මං හිතන් හිටියේ නිකන් එක ලොරියක් දෙකක් අරගෙන ටක් ගාලා මිනිස්සුන්ට බෙදලා මගේ සතුට ගන්න විතරයි. නමුත් මේක හිතුවේ නැති පැත්තට ගලා යනවා. මං හිතන්නේ මිනිස්සු බලන් හිටියා කවුරු හරි කෙනෙක් පටන් ගන්නවා. අනිවාර්යයෙන්ම. මිනිස්සුන්ට උදව් කරන්න විදියක් නැතුව හිටියේ. විශ්වාස කරන මිනිස්සෙක් මිනිස්සු මාව විශ්වාස කරපුවට මං ආදරේ. ඒ විශ්වාසය නිසාම තමයි අද මේ වෙනකොට දැක ගන්න පුළුවන් වෙනවා මේ මහරගම තරුණ සේවා සභාව තුළ විශාල පිරිසක් මේකට උදව් උපකාර කරන්න ඇවිල්ලා තියෙනවා වගේම මේ සඳහා සහයෝගයක් දක්වනවා. ඉතින් මොකද කියන්න තියෙන රටේ අපේ ජනතාව ඉතින් රටේ ජනතාවට දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි හොඳ දෙයක් මේ ලංකාවේ මේ අවස්ථාවේ කරනවා. ඔයාලට ගොඩාක් ස්තුතියි අපිට උදව් කරනවට. ලංකාවේ සුපිරිම විදිහට කන්ටෙන්ට් අලුත් විදිහට වෙනස් විදිහට කරන කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කිය සුදේශයි ඇත්තනම මරු මේ කරන වැඩේ මරු මොකද ලාංකීය කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා මේ විදිහ කරනවා අඩු. ඇත්තම ගොඩක් සතුටුයි. Thank you so much.